හලෝ ඔයාලා වාතරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම ගියපු ලස්සන ගමනක් ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. එහෙනම් දිගටම vlog එකත් එක්ක වහිනවා. ඉතින් අදත් අපි ඉතින් වහී කියලා හැබැයි උදේ නම් වැස්සේ නෑ. මේ වැහලා තිබ්බා වැහලා පායලා පොඩ තනින් තනට වහිනවා. දැන් නම් තේරෙනවා ඇතිනේ මේ සුදුත් හඳගෙන කොහෙද යන්නේ කියලා. අපි ඉතින් පන්සල් තමයි යන්නේ. අපි කොහෙ පන්සලටද යන්නේ කියලා බලමුකෝ. වැහලා පායපුවා මේ තියෙන පරිසරයට මම නම් හරි ආසයි. අමුතු කූල් එකක් එක්ක ඒක මාරම වයිබ් එකක්. ගස්කොළ පාටට බේනවා, පාර ලස්සනයි. ඉතින් හරි ආසාවෙන් තමයි අපි උදේම පිටත් උනේ. පැය දෙකමාරක විතර ගමනක් මේක. දැන් නම් අපි ළඟා වෙලා ඉන්නේ අපි ආපු තැනට. දන්නයි දන්නවති මේ කොහෙද කියලා. ඉතින් අපි මයංගනේ පන්සලට තමයි අද ආවේ. මම නම් කලින් ඇවිත් නෑ. මම පළවෙනි පාරට තමයි මේ ආවේ. අපිට ළඟ වුණත් මම කලින් ඇවිත් තිබ්බේ නෑ. පොඩි කාලේ තාත්තු වෙන්නත් එකපාරක් ආවයි. පන්සල හරියටම දැක්කේ නෑ. ඉතින් අද තමයි බලන්න ආවේ. අපිට පොඩ්ඩක් පන්සලේ පැත්ත හොයාගන්න බැරි වුණා. අපි ඉතින් ආයෙ හරවගෙන ආවා. මෙතන මල් තියාගෙන ගොඩක් අය ඉන්නවා. මල් වලතුරු වට්ටි හැමදේම තියෙනවා. ඉතින් අපි එතන නිල් මලුත් අරගෙන දැන් මේ පන්සලට එන ගමන් තමයි ඉන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනිවට ලංකාවට වැඩි මයංගනේටනේ. ඉතින් මෙතන ගොඩාක් හස්කම් තියෙනවා කියලා මම අහලා තියෙනවා. අපි අරන් ආපු මල් මෙතනදී පූජා කරලා චෛත්‍ය වටේම අපි ගියා. එතන ටිකක් වෙලා ඉඳලා අපි දැන් මේ යන්නේ මෙතන අලියෙක් ඉන්නවා පේනවා. මං හිතන්නේ ඇතෙක් අලියෙක් නෙවෙයි. මේ දෙපැත්තේ දා ඉතින් මොනවාද මේ පැණි වලස් තෙල් ඒ වගේ දේවල් විකුණන්න තියෙනවා. ශ්‍රී සමන් දේවාලයේ තියෙනවා. ඉතින් අපි ඊට යන්න කලින් මේ ඇතා බලන්න තමයි ආවේ. මේ වලට පේනවද මෙතන කට්ටිය අල්තාගේ බඩ යටින් යනවා. ඊට පස්සේ අර හොඬ වැල ගාව යන මම හිතන්නේ 3 පාරක් විතර යන්න ඕනේ. 3 පාරක් තමයි යන්න ඕනේ. මමත් යන්නම් කියලා හිතාගෙන ඉතින් වෙලාවයි ගොඩක් වෙලා හිටියා. හැබැයි ඉතින් මට යන්න බය හිතුණා. මම ෆොටෝ එකක් ගත්තා. ඒත් එක්කම ඇතා ගැඟෙන් නලල තියෙන එකත් හොඳයි කියලා කියනවනේ. ඉතින් මම ඒ වැඩෙත් කරා. දැන් නම් ඉතින් අපි ආවේ සමන් දේවාලය ඇතුළට. එතනත් ඉතින් ගොඩක් කට්ටිය හිටියා. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි දැන් පන්සලේ අපි ගොඩක් වෙලා ඉඳලා අපි දැන් යන්න හදන්නේ. ඇත්තටම මෙතන ගොඩක් සෙනග හිටියෙත් නෑ. එදා අපි ගියපු දවසේ නම් නිදහසේ ඉන්න පුළුවන්. අපි ගියපු වෙලාව 11-12 වගේ මං හිතන්නේ. ඉතින් ඒත් අවුව ගොඩක් රස්නේ තිබ්බෙත් නැහැ. මොකද බහලා පායලානේ. ඉතින් අර අමුතු කාලගුණයක් තමයි තිබේ. ඒකත් එක්ක හරිම හිතට සැහැල්ලුවක් දැනුණා පන්සල ඇතුලේ ඉද්දී. දැන් අපි මේ කොහෙද යන්නේ කියලා බලමුද? අපි දැන් නම් මයංගනේ පව කරලා හසලක තමයි මේ ඉන්නේ. දැන් මේ අපි ඉන්නේ හසලක ටවුන් එකේ. අපි මොන හරි කාලා බීලා ලොකු බඩගින්නක් තිබෙත් නැත්. පොඩි මොන හරි බඩට දාගන්න ඕනි කියලා හිතුණා. අපි යන්න තැනට ගිහින් කන්න අපි දේවල් ගන්න තමයි මෙතනට ආවේ. මම නම් මේ චිප්ස් එකට මාර ආසයි. චිප්ස් එක මම කොහෙ ගියත් කනවා. මම කලින් vlog වලත් ඔයාලා දැකලා ඇති. මම ඒක කනවා දාලා දෙනවා. මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් අරගෙන අපි ආයෙත් අපේ ගමනට යන්න පිටත් වුණා. මේ හසලක ගාමිණී පිළිරුව ඒක ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපි එතනින් ඇතුළට තමයි දැම්මේ. මේ වෙලාව නම් මාරම ලස්සනයි පරිසරය. වැහලා පායලා ඒත් එක්කම ගස්වල කොළ පාට. මං හිතන්නේ මේ පැත්ත කොහොමත් මේ විදිහම තමයි. ඉතින් මේ අද්දි නම් දන්නව ඇති යාලා මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ රත්නැල්ලට. හසලක රත්නැල්ලට. මම නම් කලින් ගිහින් නැහැ. TikTok එකේ ලොකේෂන් හොයලා බලලා තමයි අපි මේ ආවේ. ඉතින් ලස්සන ගමක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. බයික් එක වගේ යනවා නම් උඩ තියෙන සංචාරක රථ ගාවට යන්න පුළුවන් මං හිතන්නේ. එහෙම නැත්තම් පල්ලෙහා ආපු වාහනේ දාලා එන්න ඕනේ. මෙන්න මෙතනින් දෙපැත්තට පාරවල් දෙකක් තියෙනවා. මෙතනින් යන්න ඕන අර බෝඩ් එකක් අහලා තියෙනවා. අපි දන්නේ නැති නිසා ඉස්සලා මේක යන්න කියලා ආයතන බෝඩ් එක දැකලා ඒ පාරෙන් තමයි යන්න ඕනේ. අපි හිතේ මේ හරියදීම ටිකට් ගන්න තැනක් ඇද්දි කියලා. හැබැයි මෙතනදී නම් තිබ්බ නැහැ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. වැස්සයි සීතලයි දෙකම හින්දා වෙන්නති කුණ්ඩල්ලොත් හිටියා. රත්නැල්ල කියලා කියන්නේ අපේ භූමියක් කියලා තමයි සඳහන් වුනේ. ඉතින් අපේ භූමියකට අපිට ටිකට් නැතුව යන්න බෑ. මොකද ඒක නීති විරෝධී වැඩක් කියලා තමයි
එතකොට ඒක සැලකෙන්නේ. හරිම ලස්සනයි. මේ වෙලාව දවල් 1:12 මාට විතර වුණත් පරිසරය මාරම ලස්සනයි. කිසිම අවුවක් එහෙම තිබ්බේ නෑ. හරිම මහන්සි. අපි කිලෝමීටරක්වත් ආවේ නෑ. අපිට තව යන්න තියෙනවා. එන ගොඩක්. බලන්නකෝ ඉතින් ගමන පටන් ගන්නත් කලින් මට මහන්සි. ඔය මුල් ටික නම් කඳු වගේ ගොඩක් ඒක කඳු වගේ තිබ්බට අනිත් ටික නම් අපිට යන්න අමාරු පාරක් නෙමෙයි තිබ්බේ. තනිතලා ප්‍රදේශයක හරිම ලස්සන වටපිටාවක් එක්ක යන්න තිබ්බේ. උඩට යද්දී නම් ලොකු අමාරුවක් තිබ්බේ නෑ. මුලින්ම මේ වගේ ඇලබන්ට එකකින් තමයි යන්න තිබ්බේ. මේ ඇලවල් දෙකේ යන වතුර රත්නල්ලෙන් එන වතුර කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වතුර ගලාගෙන ගිහිල්ලා හසලක ඔයට එකතු වෙලා මහවැලි ගඟට යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම යන වීඩියෝ නම් ගොඩක් ගත්තේ නෑ. මොකද ඉතින් එක දිගට ඇවිදගෙන යන්නනේ තියෙන්නේ. දැන් මම ඔය පෙන්නන තැන එතන කියන්නේ මහ කඳුර කියලා. ඉතින් එතන ගහලා තිබ්බ මහ කඳුර කියලා කියනවා කියලා. ඉතින් මහ කඳුරෙන් ඔන්න දැන් ඉස්සරහට එද්දි අපිට දැන් නම් දියැල පේනවා. මෙච්චරලා නම් දියැල පෙනුන්නේ නැහැ. දැන් නම් දියැල පේනවා. මොකද මේ දවස්වල වැස්ස නිසා ලස්සනට වතුර ටික ගලාගෙන යනවා පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඈතට පේනවනු සද්දෙත් එක්ක මාරම ලස්සනක්. ටික ඉතින් වතුර හඬත් එක්ක අපි ඉස්සරහට ගියා. මහා කඳුර පව කරලා මීටර් 50ක විතර ඉස්සරහට එද්දි කලුව වැටුණු ඇල්ල එහෙම නැත්නම් කලුව පැන්න ඇල්ල කියන ඒ ඇල්ලට යන්නත් පාර අපිට හම්බ වුණා. අපිට බලමු වෙලාවක් තිබ්බොත් අපි කලුව වැටෙන ඇල්ලටත් යමු. අපි මේ යන වෙලාවත් එක්ක මං හිතන්නේ අපිට වෙලාවක් තියෙයි කියලා. මොකද මෙතන වෙලාව දාලා තිබ්බ 8 ඉඳලා 4 වෙනකන් කියලා. අපි දැන් නම් එතනට ඇවිත් ඉන්නේ. දැන් නම් අපිට තිබ්බ මහන්සි කකුල් කැක්කුමේ හැමදේම නැති වුණා. මොකද ලස්සනයි වතුර ගොඩක් තියෙනවා. වැස්ස නිසා මිනිස්සුත් ගොඩක් ඇවිත් හිටියා. කට්ටිය JBL ගෙනල්ලා සින්දු කියනවා. අනේ වගේ ඉතින් හරිම ෂෝක්. මේ රත්නල්ල ලංකාවේ උසම දියැලි වල අතරේ 9 වෙනි ස්ථානයේ තියෙනවා කියලා කියනවා. 10 වෙනි ස්ථානයේ තියෙනවා කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. හැබැයි ගොඩක් දුරට තියෙන 9 වෙනි ස්ථානයේ තියෙනවා කියලා තමයි. මේකේ උස මීටර් 101ක් වගේ වෙනවා. කොහොම වුණත් මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ කොට්ටාශයේ රත්නල්ල ගමේ පිටලා තියෙන නිසා තමයි මේකට රත්නල්ල කියලා කියන්නේ. තව මෙහෙම සඳහන් වෙනවා රාමා සීතා මේ ප්‍රදේශය ආශ්‍රිතව දියකෙලේ යෙදුණා කියලාත් කියනවා. ඒ වගේම රත්තරන් පුරවපු කලගෙඩි 7ක් මේ ස්ථානයේ සංගවලා තියෙනවා කියලාත් කියනවා. මේ කලගෙඩි වලින් 5ක් හොයාගෙන තියෙනවා වගේම 2ක් හොයාගන්න අපහසුයි කියලා කතන්දරවල සඳහන් වෙනවා. එන්නේ ඒ නිසා මේකට රත්නල්ල කියලා කියලාත් කියනවා. ඉතින් කොහොම හරි හරිම ලස්සන තැනක්. බෝඩ් වල මීටර 800ක් වගේ දාලා තිබ්බට අපිට එන්න නම් තිබ්බා කිලෝමීටර 2.5ක් විතර අපි ආවා. එතනින් පස්සේ මං එනවා වීඩියෝ කරෙත් නෑ. අපි දැන් නම් ඉන්නේ මයංගනේට ඇවිල්ලා අපි කාලා හිටියේ නෑ. මේ වෙලාව හවස 4ට 4:00 විතර ඇති. අපි ආවා සෙයිලම කියලා එතන තිබ්බ කඩේකට කන්න. අපි කන්න ගත්තේ මික්ස් චොප්සි රයිස් එකක්. ඒ වෙලාවේ හරිම සීතලයි. මොකද අපි වැස්සට පොඩ්ඩක් තෙමිලා හිටියේ. ඉතින් නෝන පිට මේ වගේ දෙයක් කන්න තිබ්බනම් හොඳයි කියලා හිතුවා. අපි ආපහු ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. දැන් 5:00 විතර ඇති මේ වෙලාවේ. හරිම ලස්සනයි. ඉතින් හවස පරිසරෙත් ඔන්න ඔය විදිහට ඉතින් ලස්සන දවසක් අවසන් වුණා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මං ඉල්ලනවා ඔයාලගෙන්. මම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අදට මං ගිහින් එන්න. පුත් සර්ණයි ඔයාලා හැමෝටම.